අපේ යාළුවෝ හැමෝම හොඳින් නේද? ඔන්න එහෙනම් මේ තමයි හංගේරියා ටුවර් එකේ දෙවැනි දවස. ටී එකකුත් බීලා ඉක්මනින්ම වොෂ් දාලා අපි යමු බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. හමාර වෙනකොට අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න ඕනේ. ඒ නිසා ඉක්මනටම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි යමු අපි අද යන ලස්සන ප්ලේසස් ටික බලන්න. ඔන්න අපි දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තමයි යන්නේ. මේ තමයි හොටෙල් එකේ තිබුණු පාකින් ඒරියා එක. අපි මෙතනින් පාකින් වලට ටිකට්ස් අරගෙන යමු කායකට. ඔන්න දැන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. මේ තියෙන්නේ අපි හිටිය හොටෙල් එක. අපි අද යන්නේ හංගේරියාවේ තියෙන තවත් ලස්සන ප්ලේසස් කිහිපයක් බලන්න. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ ෆිෂර්මන්ස් බැස්ටන් එකයි මතායස් චර්ච් එකයි බලන්න. ඔන්න බලන්නකෝ ටික ටික උඩට යනකොට view එක කොහොමද කියලා.
තමයි ෆිෂර්මන්ස් බෑස්ටන් එක. මෑත කාලයේදී නම් මේ ප්ලේස් එක ඩැනියුබ් රිවර් එකෙත් බුදාපෙස්ට් සිටි එකෙත් ෆුල් විව් එකක් බලන්න පුළුවන් ලස්සන විව් පොයින්ට් එකක්. පේනව නේද විව් එක කොහොමද කියලා? අතීතයේදී මේ ප්ලේස් එකේ ඉඳන් බුදා කාසල් වෝල් එක ආරක්ෂා කරගෙන ඉඳලා තියෙන්නේ මාළු අල්ලන මිනිස්සුලු. ඒ නිසා තමයි මේ ප්ලේස් එකට ෆිෂර්මන්ස් බෑස්ටන් කියන නම ඇවිත් තියෙන්නේ. අපි දැන් මේ යන්නේ ස්වනි එකක් ගන්න. බුදාපෙස්ට් කියලා ගහපු ලස්සන ස්වනි මෙතන ගොඩාක් තිබුණා. මං හිතන්නේ මෙහෙට එන ගොඩක් ටුවරිස්ලා ලස්සන ස්වනි එකක් අරන් යන්න නම් අමතක කරන්නේ නැතුව ඇති. ග්ලාස් වගේ ඒවා පරිස්සම් කරන්න අමාරු නිසා අපි දෙන්න හිතුවා මෙන්න මේ වගේ වෙන ස්වනි එකක් ගමු කියලා. මෙන්න මේක තමයි අපි ගත්තේ. මෙන්න මේ වගේ තැන්වලින් හංගේරියන් කෑම try කරන්නත් පුළුවන්. දැන් අපි යමු මැතායස් චර්ච් එක බලන්න. මේ තමයි මැතායස් චර්ච් එක. වසර 1000කට ඉහතදී නිර්මාණය කරලා තියෙන මේ චර්ච් එක හංගේරියාවල ගොඩක් වැදගත් ප්ලේස් එකක්. අතීතයේදී හංගේරි රජවරු රාජාභිෂේක කරලා තියෙන්නේ මේ චර්ච් එකේලු. මේ චර්ච් එකේ වහලය නිර්මාණය කරලා තියෙන්නේ හෑන්ඩ්මේඩ් සෙරමික් ටයිල් වලින්. රතු, කොළ, කහ සහ දුඹුරු වර්ණ වලින් එක එක පැටර්න් නිර්මාණ කරලා තමයි මේ වහලය හදලා තියෙන්නේ.
මේ බලන්නකො මෙතන වෙන්නේ මොකද්ද කියලා. මං හිතන්නේ මේ ඉන්නේ ඊගල් කෙනෙක්. මේක බැලූ බැල්මට නම් හරිම සුන්දර ලස්සන අත්දැකීමක් තමයි. ඒත් හරි සංවේදී කාරණයක් තියෙනවා. ඒ තමයි මේ කුරුල්ලගේ කකුල් දෙකත් ගැට ගහලා ඇස් දෙකත් වහලා තමයි තියෙන්නේ. ඔයාලට පෙන්වන්න ඕන නිසා වීඩියෝ කරාට මට නම් හරිම දුකයි මේ සිදුවීම ගැන. අපි දැන් යමු තවත් ලස්සන තැනක් බලන්න. The world is rushing past us, chasing deadlines, chasing time. Lost in the future, obsessed with the next climb. But look right here beside us, just slow down and see the quiet, gentle magic that happens naturally. The way the light hits softly, the coffee's perfect steam. A scene too අපි sweet දැන් මේ යන්නේ හංගේරියාවල තවත් ප්‍රසිද්ධ තැනක් බලන්න. ඒ තමයි බුදා කාසල්. බුදා කාසල් කියන්නේ බුදාපෙස්ට් නගරයේ තියෙන පැරණි රාජකීය මාලිගාවක්. මේ කාසල් එකට යන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපි අද යන්නේ මෙන්න මේ තියෙන කේබල් ට්‍රේන් එකේ. මෙතන තියෙන කවුන්ටර් එකෙන් අපි අප් ඇන්ඩ් ඩවුන් දෙකටම ටිකට් ගත්තා. දැන් තියෙන්නේ ටිකට් එක ස්කෑන් කරලා අර තියෙන පුංචි ට්‍රේන් එකට නගින්න. කියන්න අමතක වුණානේ. බුදා කාසල් කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරපු ස්ථානයක්. sitting silently, just watching you read a book. The comfortable, easy feeling in every single look. No need for grand pronouncements, no need for drama or noise. Just the pure shared existence, filling us with joys. A sudden favorite song playing on the radio. A gentle knowing glance, a quiet, peaceful glow. Don't let the small things vanish, don't let them disappear. These are the quiet anchors that keep us steady here. Hold your breath just for a second, let the rush subside. We're living in beautiful moments, we have to freeze the frame. බලන්නකො උඩට යන්න යන්න මුළු සිටි එකම පේනවා. It's the unexpected laughter, the hand held in the rain. Sudden clear awareness that we won't pass the මේ තියෙන්නේ හංගේරියාවේ ජනාධිපති නිල නිවස. actively seek them and ask for nothing more, because the true wealth of a lifetime isn't what you earn or spend. It's the memory of these moments that follow to the end. Just pause right here. Capture the beautiful moments before they turn to බලන්නකො මුළු සිටි එකම පේනවා. මෙන්න මේ විදිහට තමයි අපිත් උඩට ආවේ.
ඔයාලා දැක්කද මෙතන මේ හැදෙන බිල්ඩින් එක අවසන් නිමාව මෙයාලා මේ සැකිල්ලක් විදිහට පෙන්නලා දීලා තියෙන හැටි. අපිට ඕන නම් මෙන්න මෙතනින් පුළුවන් මෙමරි කොයින් එකක් හදාගන්න. මේ තියෙන්නේ ටුවරිස්ලා අමතක නොකරන විව් පොයින්ට් එකක්. පාර්ලිමේන්ට් බිල්ඩින් එකත්, චේන් රිච් එකත්, ඩැනියුබ් රිවර් එකත් වගේම බුදාපෙස්ට් සිටි එකේම පුල් විව් එකක් පේනවා මෙතෙන්ට. ඒ ලස්සන බලපු අපි දෙන්න දැන් ආපහු පහලට යන්නයි යන්නේ. තමයි අපේ හංගේරියා ටුවර් එකේ දවස් 2 ගෙවුනේ. දැන් අපි එහෙනම් නැවතත් රුමේනියාව බලා පිටත් වෙමු. ආයෙත් දවසක මේ වගේ ලස්සන තැනකට යන්න අපිත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.